ඕනම දරුවෙක්ට පුළුවන් පෙබරවාරි මාසෙම නොමිලේම අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මේ වීඩියෝ එක කරන්නේ 2026 ET කරන දරුවන්ට අපි නුවර පටන් ගන්න ET රිවිෂන් ක්ලාස් එක ගැන පොඩ්ඩක් ඔයාලව දැනුවත් කරන්න. ඒතර ඔයාලා දන්නවා අපේ ක්ලාස් එක තියෙන්නේ නුවර සිසෙල්කෝ ආයතනයේ. ඒතර අපි ක්ලාස් එක පටන් ගන්නේ පෙබරවාරි 20 සිකුරාදා උදේ 8ට. එතකොට ඕනම දරුවෙක්ට අපිත් එක්ක සම්බන්ධ වෙලා පුළුවන් ET සබ්ජෙක්ට් එකේ තියෙන යුනිට් 17ම මුල ඉඳලා පිළිවෙලට කව වෙන විදියට අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට අපි ක්ලාස් එකේදී ප්‍රධාන යුනිට් දෙකකින් අපේ ක්ලාස් එක ස්ටාර්ට් කරනවා. එතකොට අපි 12 ක්ලාස් එක ප්ලෑන් කරලා තියෙන්නේ උදේ වරුව 12 වසර යුනිට් එකක් කව වෙන විදියට, ඊළඟට හවස් වරුව 13 වසර යුනිට් එකක් කව වෙන විදියට. මේකදී අපි 12 වසර යුනිට් එක විදියට ඔයාලා ගොඩක් අමාරුයි කියන යුනිට් එකක් තෝරගත්තා. ඔයාලගේ සිලබස් එකේ තියෙන 7 වෙනි යුනිට් එක වෙන මේ මූලික විද්‍යුතය කියන පාඩම. ඊළඟට අපි 13 වසර යුනිට් එක විදියට තෝරගත්තේ ඔයාලා සිලබස් එකේ ගොඩක් ලේසි කියන ගෘහස්ත ජල සම්පාදනය සහ කසල කළමනාකරණය කියන ඔයාලගේ 15 වෙනි යුනිට් එක. ඉතින් අපි මේ තියෙන මූලික විද්‍යුතය කියන පාඩම ගත්තොත් මේක අපි කොටස් 7කට බෙදලා ඒක අපි කොටස් 4 දාලා ටියුට් 7ක් ඔයාලට දෙනවා. මේකේ පළවෙනි ටියුට් එක වැඩ අපි පටන් ගන්න වෙලාවට ඔයාලගේ මූලික විද්‍යුත් සංකල්ප කියන ඔයාලගේ බේසික් ටික කව වෙන විදිහට හදපු ටියුට් එකක් අපි එදාට දීලා ඒකේ වැඩ ටික තමයි පටන් ගන්නෙ. ඊළඟට මේකේදී අපි ටියුට් 7ක් ඔයාලට දෙනවා කිව්වා. ඒ ටියුට් 7 ස්ට්‍රක්චර් එක මේ විදිහට තමයි තියෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම ඔයාලගේ එක්සෑම් එක බේස් වෙන විදිහට ටියුට් එකේ තියරි ටික කව වෙන ගමන් සම්පූර්ණ ඔයාලගේ ප්‍රශ්නත් කව වෙන විදියට වෙනම හදලා තියෙනවා ක්වෙස්චන් බෑන්ක් එකක්. ඒක වෙනම ටියුට් එකක් විදිහට හම්බ වෙනවා. ඒ ගැන විස්තර සම්පූර්ණම අපි ක්ලාස් එකේදී ඔයාලව දැනුවත් කරන්න. ඊළඟට ඔයාලගේ මේ තියෙන සිලබස් එකේ තියෙන 15 වෙනි යුනිට් එක වෙන ගෘහස්ත ජල සම්පාදනය සහ කසල කළමනාකරණය කියන කොටසට දාලා අපි ඔයාලට ප්‍රධාන ටියුට්ස් 3ක් දෙනවා. ඒකෙන් ගෘහස්ත ජල සම්පාදනය කියන කොටසට දාලා එක ටියුට් එකක් දෙනවා. ඊළඟට කසල කළමනාකරණය කියන කොටසට දාලා එක ටියුට් එකක් දෙනවා. ඊළඟට මේ කොටස් දෙකටම දාලා ප්‍රශ්න තියෙන විදිහට හදපු. ඒ කියන්නේ මේ ටියුට් දෙකෙත් වෙන වෙනම ප්‍රශ්න තියෙනවා. හැබැයි ඔයාලගේ එක්සෑම් එකම බේස් කරලා හදපු ප්‍රශ්න තියෙන වෙනම ටියුට් එකක් දෙනවා. අපි ඒක ක්වෙස්චන් බෑන්ක් එකක් විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. ඒ ගැන විස්තරات අපි ක්ලාස් එකේදී සම්පූර්ණ දැනුවත් කරනවා. එතකොට අපි කිව්ව විදිහට ප්‍රෝග්‍රෑම් එකේ උදේ වරුව යනවා මූලික විද්‍යුතය කියන පාඩම, හවස් වරුව යන්නේ මේ තියෙන ගෘහස්ත ජල සම්පාදනය සහ කසල කළමනාකරණය කියන කොටස. මේ දෙකට අමතරව අපි ක්ලාස් එකේ සාමාන්‍යයෙන් දවල් වෙලාවදී ඔය ළමයින්ට පොඩ්ඩක් නිදිමත ටයිම් එකේදී පටන් ගන්නවා A+ paper කියලා 1 hour paper series එකක්. මේකෙදී ඔයාලා පැයක් ඇතුලේ ප්‍රශ්නයක් අරගෙන ඒ ප්‍රශ්නේ ඔයාලට ලියන්න දීලා ඒ ප්‍රශ්නේ පැය ඇතුලේ සාකච්ඡා කරලා සම්පූර්ණ ඉවර කරනවා. මේක වෙනම ප්‍රෝග්‍රෑම් එකක්. ඒතර මේකෙදිත් ඔයාලා යුනිට් 17ම කව වෙන විදියට අපි මේකෙත් වෙනම ප්‍රශ්න කරනවා, අලුත්ම ප්‍රශ්න. එතකොට ඔයාලට පුළුවන් ක්ලාස් එකට අපේ සම්බන්ධ වෙලා ET කවදාවත් නොවිදපු විදියට රසට ඉගෙනගෙන වැඩේ කොට දාගන්න පුළුවන්. ඒ නිසා ආරාධනා කරනවා නුවර ET කරන දරුවන්ට අපිත් එක්ක සම්බන්ධ වෙලා මාස තව කීපයයි තියෙන්නේ. මේ කීපේ හරියට වැඩ කළා, වැඩ ගොඩක් කරලා එක්සෑම් එකට සූදානම් වෙලා එක්සෑම් ලියන්න යන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා.